නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පන්සිල් සමාදන් වෙන්න කියන්න මම මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ අතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි ඉල්පදය සමාදන් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උපදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි පදය සමාදන් වෙමි. මත්පැන් හා අත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ අද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ තුන් සිතරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකෙන් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිස උපකාර වේවා උපකාර වේවා. සාදු 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 අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අදත් අපි මේ සෝදානම් වෙන්නේ මේ වස්සාන කාලයේ අපි කතාබස් කළා අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ ඒ දසුත්තර සූත්‍රය අපි මේ වෙනකොට කතා කරමින් ඉන්නවා. ඉතින් අද දවසෙත් අපිට කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ දසුත්තර සූත්‍රයේ කරුණු 6 බැගින් වදාළ කොටසේ තියෙන තවත් කරුණක්. එතකොට අපිට මතකයි ඒ සාරිපුත්තයන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය වදාරන්න පටන් ගනිද්දී උන්වහන්සේ එක්තරා ගාථාවක් වදාලා ඒ තමයි අමා නිවනට පත්වනු පිණිස සියලු කෙලෙස් ගැට ගැසීම් ලිහා දමන්නා වූ දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දසදහම් කරුණ තෙක් පවසමි කියලා. එතකොට මේ එක දහම් කරුණ අපිට මේ නිවන පිණිසම ඒකාන්තයෙන් උපකාර වන දේවල් තියෙනවා. ඉතින් ඒකෙදි අද අපි කතා කරන්නේ කරුණු 6 බැගින් වදාළ කොටසේ
අපිට අවබෝධ කරගන්න දුෂ්කර කරුණු තියෙනවා. ඒකට කියනවා අවබෝධයට දුෂ්කර වූ ධර්ම 6 මොනවද කියලා සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒකේ පළවෙනි කාරණාව හැටියට තියෙනවා. ඒ කියන්නේ මේ කියන කරුණු අපිට අවබෝධ කරගන්න, පුරුදු කරගන්න හරි ලේසි නෑ. අපහසුයි. දැන් සියලු කරුණු අපිට පුරුදු කරගන්න අමාරුයි තමයි. නමුත් මේ කියන දේවල් සාමාන්‍ය අපේ හිතවල බොහෝ කාලයක් කැකෑරි තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒව දුරු කරගන්න ලේසි නෑ. ඉතින් ඒකෙදී සාරිපුත්තයන් වහන්සේ දේශනා කළා කතමේ ච ධම්මා දුප්පටි විද්ධා. මොනවද මේ කරුණු 6 අපිට බොහෝ අමාරු දුෂ්කර පුරුදු කරගන්න දුෂ්කර අමාරු කරුණු 6 මොනවද? ඒකෙදි උන්වහන්සේ වදාලා ච නිස්සරණියා ධාතුයෝ. පැහැර කරන්න අමාරු. නිස්සරණ කියලා කියන්නේ නික්මීමට අමාරු. දුරු කරන්න නික්මෙන්න අමාරු කරුණු 6ක් තියෙනවා. මොනවද මේ නික්මෙන්න අමාරු කරුණු 6? කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම කියනවා. ඒ තමයි මම නම් මම මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේය. මොකද්ද දියුණු කරන්නේ? මෛත්‍රී මෛත්‍රී චිත්ත චිත්ත විමුක්තිය. විමුක්තිය. දැන් චිත්ත විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? සිත මිදීම. මොනවැන්ද? සමාධිය. දැන් අපි කතා වුණා චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන්නේ මොනවද කියලා. චිත්ත විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? නීවරණයන්ගෙන් සිත නිදහස් වීම. මතක තියෙන්න ඕනේ දැන් මේ කරුණ. ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ අවිද්‍යාවෙන් සිත නිදහස් වීම. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා මම මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කළා. මෛත්‍රිය පුරුදු කරගෙන මේ නීවරණ ධර්මයන් දුරු කරගෙන සමාධියක් වැඩුවා මම. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේය. ඒක බොහෝ ප්‍රගුණ කළා. නිකම්ම එකපාරක් ඔන්න ඒ සමාධියට සමවැදෙලා නතර වුණා නෙමෙයි. බොහෝ ප්‍රගුණ කළා. සනකින් නැගයා හැකි යානාවක් මෙන් කරන ලද්දේය. අපිට මේ පුරුදු හොඳට යාන වාහනයක් අපිට තියෙනවා නම් අපි ඒකට නැගලා ටක් ගාලා පැදගෙන යනවා වගේ. කිසි නිකන් ආයි හොයලා බලන්න දෙයක් නැහැ. තමා දන්නවා ඒක. ආන් ඒ වගේ සැනකින් නැගයා හැකි යානාවක් මෙන් කරන ලද්දේද මනවින් läග සිටියේ හැකි බිමක් මෙන් කරන ලද්දේද මට මේ හිටගෙන ඉන්න පුළුවන් පහසුවෙන් හිටගෙන ඉන්න පුළුවන් තැනක් වගේ නිකන් මට මේ පිටලා ඉන්න පුළුවන් තැනක් වගේ මම මේ මෛත්‍රී චිත්ත සමාධිය පුරුදු කරා මනවින් සිතෙහි පිහිටුවන ලද්දේය ඒ මෛත්‍රී චිත්ත සමාධිය මෛත්‍රී චිත්ත විමුක්තිය හොඳට සිතෙහි පිහිටුවාගෙන ඉන්නේ මම පුරුදු කරනවා මම මනවින් ප්‍රගුණ කරනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා. හැබැයි ඒ කියන ගමන් කිව්වොත් මෙන්න මෙහෙම. ඒ වුණාට මේ द्वේෂය එනවනේ මගේ හිතට. කාලින් කාලට මගේ හිතට द्वේෂය එනවා කියලා කියන්න පුළුවන්ද කෙනෙකුට? කවුරු හරි එහෙම කිව්වොත් මේ මෙහෙම අපි කියන්න ඕනේ යාට. ආයුෂ්මත එහෙම කියන්න එපා. කවුරු හරි කියනවා නම් මම මේ මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරගත්තා. හොඳට ප්‍රගුණ කළා. යානාවක් මෙන් මේ බිමක් වගේ හොඳට පිහිටා ඉන්න පුළුවන් බිමක් වගේ හොඳට පුරුදු කරා මනවින් පුරුදු කරා හැබැයි මගේ හිත මේ ද්වේෂය එනවා ද්වේෂයෙන් යට වෙලා යනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම කියන්න ඕනේ ඕක කියන්න එපා භාග්‍යතුන් වහන්සේට ඔහොම කියලා අභූතයෙන් චෝදනා කරන්න එපා ඔය වගේ දෙයක් කියලා බුදුරජාන් වහන්සේට නිකන් අභූතයෙන් චෝදනා කරන්න ලෑස්ති එපා භාගතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා කියන එක හොඳ දෙයක් නෙමෙයි. මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද්ද?
කවුරු හරි කෙනෙක් කියනවා නම් මම මේ මෛත්‍රී චිත්ත විමුක්තිය දිනු කළා, බහුල වශයෙන් දිනු කළා, ප්‍රගුණ කළා, මේ විදිහට කළා. හැබැයි ද්වේෂය මට එනවා ද්වේෂය කියලා. ඒක කියන්න බෑ. ඒ කරුණ ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මෛත්‍රී පුරුදු කරා නම් ද්වේෂයෙන් එයාගේ හිත නිදහස් වෙනවා කියන එක වෙන්න ඕනේ. මේකෙදි සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මත යම් මේ මෛත්‍රී චිත්ත විමුක්තියක් ඇද්ද මෙය ද්වේෂයෙන් නිදහස් වීමමයි. මොකද්ද මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා කියන්නේ? ද්වේෂයෙන් නිදහස් වීමමයි. වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා කෙනෙකුට කියන්න බෑ මම නම් මෛත්‍රිය හොඳට වඩනවා. හැබැයි මට කේන්ති යනවා. කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මෛත්‍රිය කියන දේ තාම වැඩිලා නෑ. එයා මානසිකාරයක් විදිහට මෛත්‍රිය කරන්න පුළුවන්. හැබැයි ඒක තාම තමත් එක්ක සම්බන්ධ වෙලා නෑ. තමාගේ සිතුවිලිත් එක්ක සම්බන්ධ වෙලා නෑ. මෛත්‍රිය කියන දේ වැඩිලා නෑ. ඒ නිසා කවදාවත් කියන්න බෑ විශේෂයෙන් මම මෛත්‍රී චිත්ත සමාධියක් දිනු කරගත්තා. මෛත්‍රී චිත්ත විමුක්තියක් දිනු කරගත්තා. ඒ द्वේෂයෙන් මගේ හිත යටවලා යනවා කියලා කියන්න බෑ. ඒක ලැබෙන දෙයක්. ඒක කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ලෝකේ. එහෙම කියනවා නම් එයා චෝදනා කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් ඇයි? වහන්සේ. මෛත්‍රී චිත්ත විමුක්තිය දිනු කළා द्वේෂයෙන් තාම නිදහස් වෙලා නැහැ කියලා. එතකොට ඒ විදිහට චෝදනා කරනවා වගේ දෙයක් වෙනවා බුදුරජාණන් වහන්සේට. ඒ නිසා මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? ද්වේෂයෙන් හිත නිදහස් වීමමයි. ඒතකොට ඒකෙදි බුදුරජාණන් සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ විදිහට මෛත්‍රිය වැඩෙනකොට එයාගේ සිතේ ද්වේෂ සහගත අරමුණ පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ද්වේෂ සහගත අරමුණ එයා දැහැගන්නේ නැහැ එයාගේ හිතින්. හරියට කුරුළු පිහාටක් අපි පහන් දැල්ලකට ලං කළා වගේ. ඒ කුරුළු පිහාට හැකිලිලා යනවා මිසක්කා ඒ වගේ අපේ සිත අර ද්වේෂ අරමුණට නැඹුරු වෙන්නේ නැහැ. එයාගේ හිත ටක් ගාලා තමා තුලටම යොමු වෙනවා මිසක්කා හැකිලිලා යනවා මිසක්කා එයා ඒ ද්වේෂෙන් යට වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඔන්න ඔය කියන මෛත්‍රී චිත්ත විමුක්තිය දිනු කරගන්න තමයි බොහෝ දුෂ්කර පළවෙනි කාරණාව. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ ඒ විතරක් නෙමෙයි අපිට මේ දිනු කරගන්න බොහෝ අමාරු බොහෝ දුෂ්කර දේවල් තියෙනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ ඉස්මතු කරලා අපිට දේශනා කරපු කරුණ පින්වත් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි අද කතා කරන්නේ අවබෝධයට දුෂ්කර වූ කරුණු 6. ඒතර මේක අපි අමතක කරන්න හොඳ නෑ. මේ ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ අවබෝධයට දුෂ්කර කරුණු 6ක් තියෙනවා. ඒ වගේම නිස්සරණීය ධාතු 6ක් තියෙනවා. ඒතර මෙතනදී දැන් ස්වාමීන් වහන්සේ මෛත්‍රී චේතෝ විමුක්තිය ගැන කිව්වා. ඒතර මෛත්‍රී චේතෝ විමුක්තිය පුරුදු කරනකොට ඒ අපි ගත්තොත් මෛත්‍රිය තමයි ව්‍යාපාදේ නිස්සරණ ධාතුව මේ විස්තර කරන හැටියට. එතකොට දැන් අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ කරුණාව. එතකොට මේක තියෙනවා දෙවෙනි කාරණාව හැටියට ඇවැත්නි මෙහිලා භික්ෂුව මෙසේ කියයි. මවිසින් කරුණා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ. සැනකින් නැගිය හැකි ආනාවක් මෙන් කරන ලද්දේ. මනවෙන් läග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ. මනවින් සිතේ පිහිටුවන ලද්දේ. පුරුදු කරන ලද්දේ. මනවින් ප්‍රගුණ කරන ලද්දේ. එතකොට පින්වනි මේ වචන මේ වලින් අපිට තේරෙනවා මේ කරුණාව එයා නිකන් දවසක් දෙකක් පුරුදු කරපු එහෙම එකක් නෙමෙයි. යානි කතා, වත්තු කතා, අනුචිතා ආදී වශයෙන් මේ කියන්නේ මේක බහුල වශයෙන් පුරුදු කරපු දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් ගෙදරකට අපේ ගෙදරට අපි ජීවත් වෙන ගෙදරට නිතර එනවා යනවා. වැඩට ගිහිල්ලා අපි එනවා. අපි ඉන්නවා. අපිට විශේෂයෙන් මේකේ ආගන්තුක බවක් දැනෙන්නේ නැහැ. ඒ මොකද අපි හැම තිස්සෙම මේකේ ඉන්න නිසා. අපි නිතර සපත්තු දෙකක් දානවා නම් පාවිච්චි කරනවා නම් යම් කිසි දෙයක් අපිට ඒක ආගන්තුක දෙයක් විදිහට දැනෙන්නේ අපහසු දෙයක් විදිහට දැනෙන්නේ නේද? මොකද ඒක අපි නිතර පුරුදු කරන දෙයක්. ඒතකොට අපේ නිවස කියන්නේ අපි හැමතිස්සෙම ජීවත් වෙන තැන.
එතකොට ඒ වගේ ඒ මේ ධර්මයේ පුරුදු කරන කෙනා කරුණාව නිතර නිතර පුරුදු කරනවා. යානාවක් විදිහට läග සිටින තැනක් විදිහට ප්‍රගුණ කරනවා. භාවිතා බහුලී කතා ආදී වශයෙන්. එතකොට එහෙම යා කරුණාව පුරුදු කරනකොට එයා කියනවා කොහොමද මගේ සිතේ කරුණාව මැනවින් ප්‍රගුණ කරන ලද්දේ. එසේ නමුත් හිංසාව මගේ සිතේ යටපත් කරනවා නෙවෙයි. එතකොට ඔහුට මෙහෙම ගිහිල්ලා කියන්න කියනවා. එසේ පවසන්න එපා. ඔයා ඔය කරුණාව පුරුදු කරාට වුණත් හිතේ විහිංසා සිතුවිලි කලින් කලට උපදිනවා කියලා ඔහොම කියනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේට කරන අබෝධ චෝදනාව. යම්කිසි කෙනෙක් කරුණා චේතෝ විමුක්තිය බහුල වශයෙන් පුරුදු කරනවා නම් භාවිත කරනවා නම් බහුලව පුරුදු කරනවා නම් සැනකින් නැග යා හැකි යානාවක් මෙන් පුරුදු කරනවා නම් මනවින් läග සිටිය හැකි බිමක් මෙන් පුරුදු කරනවා නම් මනවින් සිතෙහි පිහිටවන ලද්දේ නම් පුරුදු කරන ලද්දේ නම් මේ විහිංසාව ඒ කියන්නේ හිංසා සිතුවිලි ඔහුගේ සිත යටකොට සිටින්නේ යන කරුණ සිද්ධ වෙන්න නොහැකි දෙයක් කියලා. යම් මේ කරුණා චිත්ත විමුක්තියක් ඇද්ද මේ හිංසාවෙන් නිදහස් වීම. එහෙනම් කරුණා චේතෝ විමුක්තිය කියන්නේ හිංසාවේ නිස්සරණ ධාතුව. නිස්සරණ නිදහස් වීම වෙන්වීම. එතකොට පින්වත්නි මේ අපි ගත්තොත් කරුණාව කියන්නේ පරදුක්කේ හදයන් කම්පීතිති කරුණා නේද? අන් අයගේ දුක දැනගෙන දුක කෙරෙහි සංවේදී වීම. ඒ අනිත් අයගේ දුකේදී හද කම්පා වීම කරුණාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර කරුණාවට තියෙන ප්‍රතිවිරුද්ධ දේ තමයි හිංසා සිතුවිලි. මේ සනිදාන සූත්‍රයේ තියෙන පින්න ස්වාමීන් වහන්සේ මේ අපි ඉක්මනින්ම කියලමු මේ වෙලාව නැති නිසා මේ අපි ගත්තොත් අවිහිංසාව. අවිහිංසා ධාතුව නිසා කියන අවිහිංසා සංඥාව උපදින්නේ. ඒ අවිහිංසා සංඥාව නිසා කියන අවිහිංසා සංකල්පය උපදින්නේ. ඊළඟට අවිහිංසා සංකල්පය නිසා කියන අවිහිංසා ඡන්දේ. කියන්නේ හිංසා කරන්න කැමැත්තක් එන්නේ. ඒ වගේම අවිහිංසා ඡන්දේ නිසා අවිහිංසා කරන්න කැමැත්ත නිසා අවිහිංසා දැවිල්ලක් ඇති වෙනවා කියලා. අනේ අවිහිංසා දැවිල්ල නිසා අවිහිංසා සෙවිල්ල ඇති වෙනවා කියලා. කොහොමද මෙහෙම කරන්නේ කොහොමද රිද්දන්නේ කොහොමද අන්නයට හිංසා කරන්න කියලා සෙවිල්ලක් ඇති වෙනවා. අන්නේ සෙවිල්ල සොයමින් සිටින කෙනාට ඒ අශෘතවත් පෘථග්ජනයා සිත කය වචනය මුල් කරගෙන අයහපතේ දුෂ්චරිතේ වැරැද්දේ දෙනවා කියලා. ඔය විදිහටම ඒක පින්වත් ස්වාමීන් වහන්සේ හිංසාව නේද? හිංසා ධාතුව. එහෙමයි. ඒ හිංසා ධාතුවත් අවිහිංසා ධාතුවත් දෙකම එක සමානව තමයි සංස ඒ ක්‍රමයට වැඩෙන්නේ. ඔව්. එතකොට විහිංසාව ගත්තොත් එතන අශෘතවත් මිශ්ෘතවත් පෘථග් මේ අශෘතවත් මිශ්ෘතවත් ආර්ය ශ්‍රාවකයා තමයි විහිංසා සිතුවිල්ලදී ඒ විදිහට වැඩ කරන්නේ. එතකොට අපි ගත්තොත් අවිහිංසාවේදී බුදුරජාණන් දේශනා කරන්නේ අශෘතවත් පෘථග්ජනයා ඒ විදිහට කටයුතු කරනවා. එතකොට ඒ විදිහට මතක තියාගන්න කරුණා චේතෝ විමුක්තිය කියන්නේ කරුණාව පුරුදු කිරීම තුළින් පංච නීවරණයන්ගෙන් සිත නිදහස් වීම. එතකොට කරුණා චේතෝ විමුක්තිය සිතේ ඉපදුනොත් එයාගේ සිත තුළ මේ කලින් කලට නමුදු හිංසා සිතුවිලි උපදිනවා කියන කරුණ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක තමයි කරුණා චේතෝ විමුක්තිය තුළින් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ අපිට තියෙන මුදිතා චේතෝ විමුක්තිය. ඒක ස්වාමීන් වහන්සේ අපිට පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. ඒකේ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ අතර කියපු කාරණාවත් එක්ක ඒ හිංසා නොකරන ගතිය ධාතුව කියලා කියන්නේ අපේ එකිනෙකාගේ සිත්වල තියෙන ඒ ස්වභාවය. ඒ කියන්නේ මේ කරුණාවට අපේ සිත ඇදිලා යන ස්වභාවය අපේ හිත තුළ තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඒකට හරියන විදිහට අපි ධර්මය අහලා කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඉඳලා අපි ඒත් එක්ක ඉන්නකොට තමයි ඒ ධාතු ස්වභාවය අපි තුළ ඉස්මතු වෙන්නේ. එතකොට මෛත්‍රිය ගැනත් එහෙමයි. අපිට මේ මෛත්‍රී කියලා ධාතුවක් තියෙනවා ස්වභාවයක්. ඒ වගේම ව්‍යාපාදය කියන ස්වභාවයත් අපේ හිත තුළ තියෙනවා. එතකොට මේ ධාතු ස්වභාවය කියලා කියන්නේ අපි එකිනෙකා තුළ තියෙන යම්කිසි ස්වභාවයක්.
එතකොට ඒකට අවශ්‍ය කරන මානසිකාරයක් අපි හිතමු මෛත්‍රියට නම් කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා මෛත්‍රිය කියන දේ අපිට ඇහෙනකොට තමයි ඒ මෛත්‍රී කියන ධාතු ස්වභාවය අපි තුල ඉස්මතු වෙලා එන්නේ. එතකොට ඒ වගේ ඒකට හේතුව මේක දුෂ්කරයි කියලා කියන්න දැන් ඔබට තේරෙනවා ඇති. අපි වටේටම තියෙන්නේ මොන වගේ අපිව අවුස්සන ස්වභාවවලද? බොහොම ශාන්ත ස්වභාවයකද අපි අපේ ජීවිත ගත කරන්නේ නැත්නම් ඇවිස්සිච්ච ස්වභාවයකද? හැම තැනම තියෙන්නේ ද්වේෂ සහගත අරමුණු වෙන්න පුළුවන්. විශ්වාගත අරමුණු. ඒ වගේම මේ හිංසා කරන අරමුණු හැම තැනම තියෙනවා. එතකොට ඒත් එක්ක අපිට මෛත්‍රිය පුරුදු කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. කරුණාව පුරුදු කරගන්නවා කියන ලේසි දෙයක් නෙමෙයි. ඊළඟ කාරණාව ඊටත් වඩා අමාරුයි. ඒ තමයි මුදිතාව. මොකද්ද මුදිතාව කියලා කියන්නේ? අපේ සිත යම් තව කෙනෙකුගේ සතුටක් දැකලා අපේ හිතේ සතුටු වෙන ගතිය, ප්‍රමුදිත වෙන ගතිය. තව කෙනෙක් අපි දියුණු වෙනවා දැක්කහම, තව කෙනෙකුට මොන හරි ලාභයක් ලැබෙනවා දැක්කහම, තව කෙනෙකුට මොන හරි ප්‍රශංසාවක් ලැබෙනවා දැක්කහම අපේ හිතේ ඇතිවන සතුට තමයි මුදිතාව කියලා කියන්නේ. එතකොට කෙනෙක් කියනවා නම් මම මුදිතා චේතෝ විමුක්තිය පුරුදු කරගත්තා. මට මේක හොඳට පුහුණු වෙච්ච දෙයක් වගේ මට පුළුවන් මේ මුදිතාවෙන් නීවරණ යටපත් කරගෙන ඉන්න පුළුවන් සමාධියක් තියෙනවා මට. මං ඒ සමාධිය බොහෝ පුරුදු කරපු කෙනෙක්. හොඳට පුරුදු කරපු කෙනෙක්. හැබැයි මට අරතිය එනවා. අරතිය කියලා කියන්නේ ධර්මයේ සිත ඇලෙන්නේ නැහැ. කාමයන්ගේ සිත ඇලෙනවා කියන එක. ධර්මයේ සිත නොඇලීමක් එනවා කියලා කියන්න බැහැ යම්කිසි කෙනෙක් මුදිතාව පුරුදු කරනවා නම්. එතකොට අපිට මේ ධර්මයේ හිත ඇලෙන්නේ නැත්තේ මොකද? අපි තව කෙනෙක් තමා තුලත් තමා යම්කිසි දෙයක් දිනු කරනවා දකිද්දී නිරාමස ප්‍රීතියක් ඇති වෙන්නෙත් නැහැ. තව කෙනෙක් යම්කිසි දෙයක් දිනු වෙනවා නම් ලාභයකින්, සත්කාරයකින්, රැකිරක්ෂාවකින්, සැපයකින්, බලයකින් දිනුනවා දකිද්දී අපේ හිතේ ඒකට සතුටක් ඇති වෙන ගතියක් නැත්තම් ජීවිතේට ඒ සිත ධර්මයේ ඇලෙන්නේ නැහැ. ඒකට කියනවා අරතිය. ඒක මාරසේනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමය අත්හරිනකොටම එන එක්කෙනා තමයි ඒක. කාමය තමයි පළවෙනි සේනාව, දෙවෙනි එකම අරතිය. ඒ කියන්නේ කාමය අත්හරිනකොටම එනවා ධර්මයේ නොයල්ම කියන එක. එතකොට මේ ධර්මයේ නොවැල්ම ඇති ඒක නැති කරගන්න තියෙන ක්‍රමය තමයි මුදිතාව වඩනවා කියන දේ. එතකොට අපේ හිත ඒකට ඇලෙන්නේ නැත්තම් මුදිතාවේ වැඩෙන්නේ නැත්තම් ඒ කියන්නේ එයාගේ හිත ඇලෙන්නෙම කාමයන්ටමයි. එතකොට ඒකත් දුෂ්කරයි අපිට ඒ කාමයන්ට තියෙන ඇලීම දුරු කරගෙන ධර්මයට තියෙන ඇලීම ඇති කරගන්නවා කියන එක බොහෝ දුෂ්කරයි. ඒකට වඩන්න තියෙන එකම භාවනාව තමයි මුදිතා භාවනාව. ඊළඟට ස්වාමීන් වහන්සේ තියෙනවා ඊළඟට මේ බ්‍රහ්ම විහරණ වලින් අන්තිම බ්‍රහ්ම විහරණය. ඒකත් මේ අපිට පුරුදු කරගන්න බොහොම අමාරු විහරණයක්. ඒකනත් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මතක් කරලා දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. උපේක්ෂාව කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෛත්‍රී භාවනාව අපිට නිතර හරි අසපුවට ආපු වෙලාවක හරි කෙරෙන දෙයක්. නමුත් මේ උපේක්ෂා භාවනාව කියන එක අපිට මං හිතනවා නිකන් නුපුරුදු පුරුදු නැති දෙයක්. එනමුදු මෙතන සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් උපේක්ෂා චේතෝ විමුක්තිය අර කලින් ඉහත සඳහන් කට පරිදි භාවිත කරනවා නම් බහුල කරනවා විදිහට පුරුදු කරනවා නම් මනවින් පුරුදු පුහුණු කරනවා නම් මේ එහෙම පුරුදු කර ඉන්න කෙනෙක් කියනවා මේ මගේ සිතේ හොඳට උපේක්ෂාව වැඩිලා තියෙනවා. එනමුදු මේ මගේ හිත කලින් කලට රාගේ ඇලෙනවා. රාගේ නිමිති පහළ වෙනවා. රාගයන්හි රාග සිතුවිලි වල බැස ගන්නවා කියලා කියනවා කියන්නේ. එහෙම කෙනාට කියනවා යා ඔහොම කියන්න එපා. ඔක අභූත චෝදනාවක් බුදුරජාණන් වහන්සේ කරන. එනමුදු යම්කිසි කෙනෙක් මේ උපේක්ෂා චේතෝ විමුක්තිය හොඳට පුරුදු කරගත්තොත් ඔහුගේ සිත රාගයෙන් නිදහස් වෙනවා. එහෙනම් උපේක්ෂාව කියන්නේ රාගයේ නිස්සරණ ධාතු.
එතකොට මෙතනදී පින්වත්නි මේ දැන් අපි ගත්තොත් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා මේ අ, උපේක්ෂා භාවනාව කරන විදියනේ. මේ අෂ්ටලෝක ධර්මයන්හි අෂ්ටලෝක ධර්මයන් මුල් කරගෙනත් අපි කරන අවස්ථාවල් තියෙනවා. ඊළඟට මේ සියලු සත්වයෝ කර්මයේ දායාද කරගෙන ඒ විදිහටත් අපි උපේක්ෂා භාවනාව කරනවා. ඒතර මේ මේ නිස්සරණ ධාතුවේ නිස්සරණයන්හි අත්‍යන්ත අර්ථය මේ අටුවාවේ සඳහන් වෙන අරහත්ත්වය කියලා. එතකොට මෙතන රාගෙන් සිත නිදහස් වෙනවා කියන එකේදී අපිට මේක යම්කිසි අර්ථයක් ගන්න පුළුවන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් පින්න ස්වාමීන් වහන්සේ මේක තියෙනවා මේ ආර විනී අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කොහොමද කියලා. ඒතර මේ ශාසනයේ භික්ෂුව කියන්නේ ධර්මයේ පුරුදු කරන කෙනා. ඇසින් මේක ගලප ගන්න ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයටම. ඇසින් රූපයක් දැක්ක විට කැමැත්තක් අකමැත්තක් එහෙම නැත්නම් මනාප අමනාප දෙකම ඇති වෙන්න පුළුවන් කියලා. ඒතර ඔහු මෙහෙමයි දැනගන්න කියනවා. මට කැමැත්තක් හෝ අකමැත්තක් උපන්නා. මනාප අමනාප බවක් උපන්නා. මේකත් අන්න එයා උපේක්ෂාවට හිත ගන්න ක්‍රමය මේ කියන්නේ. ආර්විනේ මේ උපේක්ෂාවට ඇති කරගන්න විදිය. ඒ විදිහට මේ ඇස කරනාසි දිවකය මනස මුල් කරගෙන හිත අසංවර වෙන ගැටෙන හරි ඇලෙන හරි නිමිත්තක් ඇති වුණාම එයා හිතන්න කියන මෙන්න මේ විදිහට. කොහොමද දැන් මගේ හිත තුළ කැමැත්තක් එහෙම නැත්නම් අමනාප බවක් ඉපතුණා. මේකත් පටිච්ච සමුප්පන්න දෙයක්. හේතුඵල ධමෙන් හැදෙන දෙයක්. ඒ වගේම ගොරෝසු දෙයක්. ඒ වගේම අනිත්‍ය දෙයක්. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද මේවට නොඇලී නොගැටීන යම් උපේක්ෂාවක් ඇද්ද ඒ ශාන්තයි එය ප්‍රණීතයි කියලා එයා හිතනවා. ඉතින් එතකොට ඔහු තුළ උපන් කැමැත්තත් උපන් අකමැත්තත් උපන් මනාප උපන් අමනාප බවත් නිරුද්ධ වෙනවා. උපේක්ෂාව තුළ හිත පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න ඒ විදිහට ඒ උපේක්ෂා චේතෝ විමුක්තිය ඇති කරගන්න පුළුවන්. ඒකට අපි මුලින්ම සඳහන් කළා වගේ මෙතන මේ සුළුපටු දෙයක් නෙමෙයි කතා කරන්නේ. බොහොම බරපතල කාරණාවක් කතා කරන්නේ. ඒතර ඒ විදිහට එයා ඒ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන අපිට ගැටෙන සිතුවිලි හරි ඇලෙන සිතුවිලි හරි උපදින්නේ. ඒතර එයා ඒ හැම දෙයක්ම පටිච්ච සමුප්පන්න දෙයක් විදියට සංකත දෙයක් විදියට අනිත්‍ය දෙයක් විදියට සිහි කරලා හිත උපේක්ෂාවට ගන්න. එතකොට ඒක ආරවිනී තියෙන උපේක්ෂා භාවනාවක් කියලා ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා. එතකොට ඒ විදියට ඒ උපේක්ෂා භාවනාව ගැන මේ වෙලාවේ මතකයේ තියාගන්න උත්සාහ කරන්න. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ අපිට කාල වේලාව තියෙන විදියට ඊළඟ කාරණාව ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් පින්සනාස ඊට පස්සේ තියෙන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන. ඊට ඉස්සෙල්ලා මට හිතුණා පොඩි කාරණාවක් කියන දැන් මේ රාගයෙන් නිදහස් වීම කියලා කියන්නේ දැන් අපි ඒ විදිහට උපේක්ෂාවෙන් ඉන්නවා නම් අපේ හිතේ තියෙන මේ ඇලෙන ගතිය අඩු වෙලා යනවා. මේ හැම දෙයකටම ඇලෙන ගතිය, ගැටෙන ගතිය අඩු වෙලා යනවා. ඒ නිසා අපේ හිත අර ඒ කියන්නේ ආසාව ඇති වෙන පැත්තට වෙන දෝලණය ඒ හැඟීම් පාලනය වෙලා එයා මධ්‍යස්ථ ස්වභාවයකට එන්න එයාට උපකාරී වෙනවා මේ භාවනාව අනිවාර්යෙන්. ඊළඟට තියෙන ස්වාමීනාංශ අනිමිත්ත චේතෝ විමුක්තිය වඩන කෙනෙක් ගැන. ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය බොහෝ වඩපු කෙනෙක් ඉන්නවනම් ඒ මෙතනදී හරි පුදුම දෙයක් තියෙනවා මේකෙදි හැම වෙලාවෙම පාවිච්චි කරන අපි සංස බොහෝ වඩනවා. ඊට පස්සේ මේ යානාවක් වගේ දැන් අපි අපේ ගෙදර තියෙන වාහනට අපි නැග්ගට පස්සේ අපි දන්නවා නේ ඒකේ තියෙන ඔක්කොම විස්තර ටික. ඒ වගේ අපේ ගෙදරට අපි ආවම අපි දන්නවා ඒකේ අපිට පහසුවෙන් ඉන්න පුළුවන් තැන කොතනද කියන. ඒ වගේ පුරුදු කරපු කෙනෙක් ගැන මේ කියන්නේ. මොකද මට මතකයි එක අවස්ථාවක අනිමිත්ත චේතෝ විමුක්තිය අනිමිත්ත චේතෝ සමාධියක් දක්වා පුරුදු කරපු කෙනෙක් හිටියා. භික්ෂුවක්. අනිමිත්ත සමාධියක් ඇත්තරම චේතෝ විමුක්තියක් නෙමෙයි අනිමිත්ත සමාධියක් ඇති වෙච්ච භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුව සිවුරු කරලා ගියා.
හැබැයි පුදුම කියන්නේ ඒ කාලේ නිසා හොඳයි ආපහු පස්සේ ඇවිල්ලා ආපහු පැවිදිලා ධර්ම අවබෝධ කළා. හැබැයි ඒක තමයි එතන තියෙන ප්‍රශ්නේ. මේක කියන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය. දැන් මෙතන හැම වෙලේම පාවිච්චි කරන චේතෝ විමුක්තිය. ඒක හොඳට වැඩුවා, හොඳට ප්‍රගුණ කළා. යානාවක් මෙන් ප්‍රගුණ කළා. මේ විදිහට කියලා කියන අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ පින්වත්නි. අර විශාඛ කියන උපාසක මහත්තයා එයාගේ බිරිඳ පැවිදිලා රහත් තෙරණියක් වෙලා හිටියා. ඇහුවා අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්න කරුණු කීයක් ඕනේද? එතකොට එතුමිය වදාලා මේ රහත් තෙරණිය වදාලා කරුණු දෙකක් ඕනේ අනිමිත්ත චේතෝ විමුක්තියට සමවදින්න. ඒ තමයි කිසි නිමිත්තක් සිහි කරන්නේ නැතුව ඉන්න ඕනේ. අනිමිත්ත ධාතුව සිහි කරන්න ඕනේ. එතකොට අපේ සිත්වල ඒ ස්වභාවයකුත් ඒ කියන්නේ තියෙනවා. මේ සියලු නිමිති සිහි කරන්නේ නැතුව ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. අපි ඒක පුරුදු කරලා ප්‍රගුණ කරගෙන නැහැ. ඒ වගේ හැබැයි මූලික ස්වභාවයක් අපේ හිත්වල තියෙනවා. ඒතකොට කිසිම නිමිත්තක් සිහි කරන්නේ නැතුව හැබැයි අනිමිත්ත ධාතුව සිහි කරනවා යා. ඒතකොට ඒ ගැන අවධානයක් එයාට තියෙන ගැන කල්පනාවක් තියෙනවා. අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්න කරුණු තුනක් උපකාරී වෙනවා කියලා එතුමිය වදාලා. ඒ තමයි සියලු නිමිති සිහි නොකර ඉන්න එකත්, අනිමිත්ත ධාතුව පමණක් සිහි කරන එකත්, වේලාසනම කලින්ම සමවැදී සිටින කාලය අදිෂ්ඨාන කරගන්න ඕනේ කියන කාරණාවත්. මේ දේශනාවම තියෙන අනිමිත්ත චේතෝ විමුක්තිය ඒ සමාධියට සමවදින්නේ නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් කෙනෙක්. ඒ නිරෝධ සමාපත් එක තැනක තියෙනවා නිරෝධ සමාපත්තියට සමවැදලා නිරෝධ සමාපත්තියෙන් නැගිටින කෙනෙක්ගේ තියෙන ස්පර්ශය මොකක්ද කියලා අහුවාම එතනදිත් කියනවා එයාට අනිමිත්ත ස්වභාවය ස්පර්ශ වෙනවා කියලා යාගේ හිතට. ඒ ස්වභාවය යාගේ හිතේ පවතිනවා කියන එක. එතකොට කෙනෙක් කියනවා නම් මේ විදිහට මම අනිමිත්ත චේතෝ විමුක්තිය භාවයට හොඳට භාවනා වශයෙන් වැඩුවා පුදුම විදිහට වැඩුවා ප්‍රගුණ කළා කියලා කියනවා. හැබැයි මගේ හිතට මේ නිමිති එනවනේ. ඒක විදිහේ නිමිති එනවනේ කියලා කියනවා නම් ඒක එයාට කියන්න බෑ. එසේ නමුත් මාගේ විඤ්ඤාණය නිමිති ඇසුරු කරගන්නවනේ කියලා. ඒ ඇසුරු කරගෙන ඉන්නවනේ කියලා කියන්න බෑ. මොකද අනිමිත්ත චේතෝ සමාධිය, චේතෝ විමුක්තිය කියලා කියන්නේ සියලු නිමිති වලින් සිත නිදහස් වීමමයි. හරි පුදුම දෙයක්. ඒකට එයාට ඒ අනිමිත්ත ධාතුවට එයාගේ හිත ගෙනියන්න පුළුවන්කමක් තියෙනවා. කිසිම නිමිත්තක් සිහි නොකර සිටීමෙන්. ඉතින් ඒකත් එතකොට දැන් අපිට තේරෙනවා ක්‍රමක්‍රමයෙන් මේ සාරිපුත්තයන් වහන්සේ මේ කොහෙටද මේ ගෙනියන්නේ කොච්චර අමාරුද අපේ හිතට එහෙම නිමිත්තක් ගන්න නැතුව ඉන්න එක කොච්චරනම් අමාරු දෙයක්ද. එතකොට පුරුදු කරගන්න අමාරුම දේවල් මේවා. ඊළඟට තියෙනවා සවනාස අන්තිම කාරණාව ඒ ගැනත් අපිට මතක් කරලා දෙන්න. එහෙමයි තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අර ස්වාමීන් වහන්සේ කලින් කිව්ව කාරණාත් එක මට මතක් වුණා මේ රහතන් වහන්සේ ගැන කියනකොට කියන්නේ නිප්පංච කියලා. නේද? මේ ඒ රහතන් වහන්සේලාට මේ ප්‍රපංච නැහැ කියන. ප්‍රපංච කියන්නේ ඔහේ සිතුවිලි වල එල්ලි ඉන්න එකනේ. ප්‍රපංච කියන්නේ. ත්‍රි රහතන් වහන්සේට හඳුන්වන්නෙම නිප්පංචෝ කියලා. ඒ කාරණා මතක තියාගන්න. එතකොට අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ තියෙන්නේ ටිකක් බරපතල කාරණාවක්. මේකේ සාරිපුත්තයන් වහන්සේ විස්තර කරනවා මෙහිලා භික්ෂුවක් මෙසේ කියනවා මම වෙමි යන හැඟීම මා තුළින් බැහැර විය. මම වෙමි කියා කිසිවක් නොදකිමි. එසේ නමුත් සැකකටයුතු කෙසේද යන හුල මාගේ සිත යටපත් කරනවා නෙව. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ආයුෂ්මත එසේ නොපවසව. භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවේ. භාග්‍යතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළසේක්ම. යම් හේකින් මම වෙමි යන හැඟීම දුරු වූයේද මේ මම වෙමි නොදකින්නේ වෙයිද? එකල්හි විචිකිච්ඡාවෙන් යුතු කෙසේද යන සැකහුල මගේ සිත යටකොට සිටින්න යන කරුණ විය නොහැක්ක. ඒ කියන්නේ කෙනෙක්ගෙන් මේ මම වෙමි කියන
මමත්වයේ නැමැති මාන්නෙන් යෙදුන දෝංකාරය දුරු වුණා කියලා එයා කියනවා. හැබැයි එයාට මේ ධර්මයන් පිළිබඳව මේවා කෙසේද කියන විචිකිච්ඡාව හිත පෙළෙනවා. එහෙම වෙන්න බෑ කිව්වා. ස්වාමීන් වහන්සේ මේ අනුරුද්ධ අ, ස්වාමීන් වහන්සේ රහත් වෙන්න කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා සාරිපුත්තේනි මේ මට හොඳට දිවැස පිරිසුදු වෙලා තියෙනවා. පිරිසුදු විදර්ශනාවත් හොඳට තියෙනවා. එනමුදු ස්වාමීනි මගේ හිත කෙලෙස් වලින් ආශ්‍රවයන්ගේ හිත නිදහස් වෙන්නේ නැහැ කියලා. මේ කියන්නේ ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා අනුරුද්ධ මේ දිවසත් හොඳට සම්පූර්ණයි කියලා එතන මාන්නයක් තියෙනවා. ඒ වගේම මේ දිවසත් හොඳට සම්පූර්ණයි හොඳට විදර්ශනාවත් වැඩෙනවා ඒත් සිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා එතන සැකයක් තියෙනවා. එංගනේ මේක පෙන්නපු ගමම්ම එපමණකින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනුරුද්ධයන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා උන්වහන්සේගේ විස්තරේ තියෙනවා. එතකොට ඒ වගේ දැන් මම කියන මේ දෝංකාරය හැමතිස්සෙම පින්වන්නේ දේශනාවේ මම කියන එක කියන්නෙම මම නැමැති අස්මිමානය අයමස්මා කියලා අය මහස්මාති මම නැමැති අස්මිමානය කියන එක තමයි හැමතිස්සෙම හඳුන්වන්නේ. එතකොට මම කියන අස්මිමානය හැමතිස්සෙම නැති කරන්නේ කොහොමද? ගොඩාක් දේශනා තියෙනවා. මූලික වශයෙන් අපිට ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම නුවණින් දැක්කොත් එයාට මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන තමයි අපි මම කියන එක ගොඩනගාගන්නේ සක්කාය. එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇතිවීම නැතිවීම මනාව දැක්කොත් මේ මාන්නය කියන එක මම කියන මාන්නෙන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියන්නේ. එතකොට මේ මාන්නේ නැති වුණොත් ඒ කියන්නේ මම කියන ස්වභාවය යට අවබෝධ වුණොත් එතන මම කියලා කෙනෙක් නැහැ කියලා එයාට තවදුරටත් මේ විචිකිච්ඡාව කියන කියාව පෙළන්නේ නැහැ. ඒතර අපි ගත්තොත් මේ සංයෝජන ධර්මවලක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නේද? සෝතාපන්න වෙනකොට එයාගෙන් ගැලවෙන තුනක් තියෙනවා. සක්කාය දිට්ඨිය ගැලවෙනවා විචිකිච්ඡාව ගැලවෙනවා. ඒතර සක්කාය දිට්ඨිය කියන එක ගැලවුණොත් යාට මේ විචිකිච්ඡාව කියන එක තියෙන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ මෙතන මේ මේ මම වෙමි කියන මාන්නේ දුරු වීම විචිකිච්ඡාවේ නිස්සරණ ධාතු හැටියට මතකයේ තියාගන්න. එතකොට ස්වාමීන් වහන්සේ අපිට වෙලාව හැටියට මේ වගේ ප්‍රමාණයක් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් විස්තර විභාග වශයෙන් ඉගෙන ගන්න ඕන කාරණාව. ඒ කියන්නේ පින්වත් සානස අවබෝධයට දුෂ්කරයි කියලා කියන්නේ නේද? එතකොට එහෙමයි. අපි ඒක කරලා දැන් මේක ඇහුණාට පස්සේ අපි කරන්න ඕනේ මෛත්‍රියේ හෝ කරුණාවේ හෝ ඒ කියපු අපිට පුළුවන් ටිකෙන් පටන් ගන්න තියෙනද? මෛත්‍රිය කරන්න පුළුවන්. කරුණාව අපිට වඩන්න පටන් ගන්න පුළුවන්. ඒතර මේ ධාතු ස්වභාව අපේ සිත් තුළ තාම තියෙනව නැතුව නෙමෙයි. එතකොට ක්‍රමක්‍රමයෙන් අපි ඒ විදිහට දියුණු වෙගෙන එනකොට අපිට අනිවාර්යෙන් අනිමිත්ත චේතෝ සමාධියක් ඒ වගේම මේ ඒ කියන ඒ උසස් සමාධි දක්වා යන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. ඉතින් ඒක අපි ක්‍රමක්‍රමයෙන් විවෘත කරගෙන ආවොත් අපි ඒක පුරුදු වෙමින් ආවොත් අමාරු මේ කරුණු ටික ක්‍රමක්‍රමයෙන් පුරුදු වුණොත් අපිට දැන් තේරෙනවා අන්තිම වෙනකොට මේ බාහිර අරමුණු නෙමෙයි කෙලින්ම අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම වෙමි කියලා තමා තුල තමා හිතාන් ඉන්න කාරණාව. එතකොට ඒක දුරු කරනවා කියන දේ ලේසි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසාමයි මේ සත්වයෝ මේ සතර අපායක් කියලා දෙයක් පැනවෙලා තියෙන්නේත් ඒක නිසාමයි. මේ සංසාරයක් කියලා දෙයක් පැනවෙලා තියෙන්නේත් ඕක නිසාමයි. මොකද මම වෙමි කියලා අරගෙන අකුසල් කරන සත්වයෝ ඔක්කොමටම මේ සතර අපායක් කියලා දෙයක් පැනවෙනවා. ඉතින් ඒ නිසා එතකොට ක්‍රමක්‍රමයෙන් ඒ විදිහට මෛත්‍රියේ ඉඳන් අන්තිමටම එනකොට මේ මම වෙමි කියන මාන්නේ දුරු කරනවා කියන එක දැන් මෛත්‍රී අපිට ව්‍යාපාද අරමුණු කිව්වොත් එහෙනම් අපිට හිතන්න පුළුවන් බාහිර අරමුණක් මේක කියලා.
නමුත් එතනත් මේ මම වෙමි කියන මාන්නය නිසා තමයි එතනත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට මේ හිංසා සහගත සිතුවිලි ඒ වගේම අනිත් අයගේ සැපය දැකලා අපිට සතුටු වෙන්න බැරි සිතුවිලි උපේක්ෂාවට එන්න බැරිකම මේ සියල්ලටම හේතුව මූලික හේතුව තමයි මම කියලා මේ අපි ග්‍රහණය කරගෙන ඉන්න මේ දේ. ඒක දුරු වුණ ගමන් බොහෝ යහපතක් අපේ ජීවිතවලට සැලසෙනවා. හැබැයි එතනට එන්න මේක බොහෝ දුෂ්කරම දෙයක්. ඒ නිසා මේ සියලු කරුණු මේ කියපු කරුණු 6 තමයි කරුණු 6කට ගොනු කරනවා නම් මේ ලෝකයේ තියෙන දුෂ්කරම කරුණු 6 මොනවද කියලා කරුණු 6කට ගොනු කරොත් මේ කරුණු 6 තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අප සියලු දෙනාටත් ඒ දුෂ්කර වූ කරුණු අපි තුල ඇති කරගන්න ක්‍රමක්‍රමයෙන් පුරුදු කරගන්න දියුණු කරගන්න ඒ මත රැඳෙන්න මේ බුදුරජාණන් වහන්සේත් අපගේ විශේෂයෙන් අපගේ සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ දහම් කරුණුත් ඒකාන්තයෙන් උපකාර වේවා. සාදු සාදු සාදු. අප විසින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවිවරු බොහෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසයි අපිට මේ සියලු අවස්ථාවන් ලැබිලා තියෙන්නේ මේ ධර්මයේ කතා කරන්න, ඉගෙන ගන්න, පුරුදු කරගන්න. ඉතින් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාබෝධය පිණිස මේ කාන්තෙන් මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. නමින් මේ පරලොවගේ සියලු ඥාතීන්ගේද පරලොව සැපේ පිණිස මේ පින් හේතු වේවා. සාදු සාදු සාදු. අප සියලු දෙනාටත් අපගේ දෙමව්පිය ගුරුවරු සියලු දෙනාට මේ අසපු සඳහා සිව්පසෙන් ශ්‍රමයෙන් නොයෙක් ආකාරයෙන් අප උපකාර කරන සියලු දෙනාටත් උතුම් ධර්මාබෝධය පිණිස මේ කාන්තෙන් මේ ඉගෙනගත් ධර්මයේ උපකාරී වේවා. සාදු සාදු. ආශිර්වාද කරනවා වන්දනා කරගන්න කවුරුත්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බ